මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සත් අසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරන ලද මනෝ ප්‍රනිධාන ආනුභාවයෙන්ද නවාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරන ලද වාක් ප්‍රනිධාන ආනුභාවයෙන්ද සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරන ලද මහා ප්‍රනිධාන ආනුභාවයෙන්ද සමතින් සත් පාරමිතානුභාව බලයෙන් මෙයින් අවුරුදු 2585කට පෙර බුද්ධ ගයා සුද්ධ භූමියේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පිටදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදු බවට පැමිණවදාලසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූසේක. රාගාදී කෙලෙස් සතුරන් නැසූසේක. සංසාරේ චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් හර සිඳලූසේක. ආමිෂ ප්‍රතිපත්ති පූජාවනට සුදුසු වනසේක. පාසින්වත් පවක් නැති අති පරිසුද්ධ සංතාන ඇතිසේක. ඉබැවින් මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ අරහත් නම් වනසේක. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කටයුතු සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළසේක. පිරිසිඳ අවබෝධ කටයුතු දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කළසේක. ප්‍රහාණය කටයුතු සමුදය සත්‍යය ප්‍රහාණය කොට වදාළසේක. සාක්ෂාත් කටයුතු නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළසේක. භාවනා වශයෙන් වැඩිය යුතු මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩුසේක. සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංචවිධ ඤේය මණ්ඩලය පරෝපදේශ රහිතව ස්වයම්භු ඥානයෙන් ਸਰවාකාරයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධණං වනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විදර්ශනා ඥානයෙන් සමන්වාගත වනසේක. මනෝමය 이르දි ඥානයෙන් සමන්වාගත වනසේක. ඉරිදි විදඥානයෙන් සමන්වාගත වනසේක. දිව්‍ය ශ්‍රෝත ඥානයෙන් සමන්වාගත වනසේක. පරිචිත්ත විඥාන ඥානයෙන් සමන්වාගත වනසේක. పూర్වේ නිවාස අනුස්මෘති ඥානයෙන් සමන්